right මේක තියෙන මොකද්ද fill in the blanks ස්ටැම්ප් පුරවන්න using the correct form of the verb the verb එක දීලා තියෙනවා right මේ verb එක correct form එක කියන්නේ මෙතනට ගැලපෙන form එක use කරලා ඔයගොල්ලෝ මේක හිස්තැන පුරවන්න ඕන. ඒක තමයි මේක දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා මේ වගේ එකක් පේපර් එකේ එනවා. මේකෙන්දි grammar ටිකක් ඕන බලන්න. දැන් ඔයගොල්ලෝ දාලා තියෙන උත්තර කීපයක් මම බැලුවා. හරි. Sigiri is one of the wonders in the world. One of the wonders. පුදුමයන්ගෙන් එකක්. පුදුමයන්ගෙන් එකක්. ලෝකේ තියෙන Sigiri කියන්නේ. It ඒක. දැන් black එකක් in the Matare district. ඒ පිහිටා තිබේ. සාමාන්‍යයෙන් මේක ඔයාලා 6 වසරේ ඉඳලම අපි කියලා දෙනවා. මේක passive voice එකෙන් එන්නේ it is situated මේක හරි ලේසි. ඒ තාමත් මාතලේ මේක තියෙනවා. right මේක තව කොහෙටවත් ගිහින් තියලා නැහැ. okay Matare district එකේ තියෙනවා. This rock fortress by many local and foreign tourists in a year අවුරුද්දකට සංචාරකයෝ මොන සංචාරකයෝද local දේශීය සහ foreign විදේශීය සංචාරකයෝ මේක විසිට් කරනවා නේද මේක සිංහලෙන් කිව්වොත් මේ වාක්‍ය මෙහෙමයි එන්නේ දේශීය සහ විදේශීය සංචාරකයන් විසින් ගොඩක් සංචාරකයන් විසින් සීගිරිය නැරඹී කියන්නේ විසිට් කරනවා බලන්න යවෙනවා නැරඹේ දේශීය සහ බහුතරයක් දැන් ගොඩක් දේශීය සහ විදේශීය සංචාරකයන් විසින් සීගිරිය නැරඹේ එහෙනම් මෙතන තියෙනවා rock fortress කියලා the rock fortress මේක subject එකද object එකද ක්‍රියාව කරන්නේ මේගොල්ලෝ local and foreign tourists ලා මේගොල්ලෝ තමයි කරන්නේ ක්‍රියාව එහෙනම් මේගොල්ලෝ තමයි subject එක මේක උත්තර වෙලා තියෙන්නේ මොකද the rock fortress කියන එක දැන් මේක object එක මෙතන වර by කියලා තියෙනවා නම් මේක හඳුනා ගන්න පුළුවන් මේක passive voice එකෙන් යන්නේ කියලා මේක ඒක වචනයි passive voice නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව අතීත කාල පුදත්ත ස්වභාවය තමයි එන්න ඕන right අතීත කාල පුදත්ත ස්වභාවය තමයි මෙතනට එන්න ඕන right fortress is visited by many local and foreign tourists in a year මේක last year එහෙම දාලා නේ නම් මේක වර්තමාන කාලයි on sunny days නේද මොකද ඉර පාරක තියෙන දවස්වල at noon මධ්‍යහ්නයේ වෙද්දී it is very tiresome කියන්නේ වෙහෙස කරයි it is very tiresome to climb නගින්න සීගිරිය නගින්න due to the hot sun නේද but ඒ වුණාට the tourists ඒ සංචාරකයෝ never මෙතන ක්‍රියාව කරන්නේ කවුද සංචාරකයෝ but the tourists ක්‍රියාව කරන අය ඉස්සරහින් ඉන්නවා subject එක ඉස්සරහම තියෙනවා එහෙනම් මේක මොකද්ද මේක active voice never තියෙනවා නම් අපි දන්නවා මේක සරල වර්තමානයේ තියන්න ඕන ක්‍රියාපදේ never give up මේකමයි උත්තරේ gives up වෙන්න බෑ මොකද tourist වහම බහුවචනයි අතන කෙලවරේ give up they attempt කියන උත්සාහය they attempt once they බහුවචනයි මෙතන තියෙන gets කියලා බහුවචන එකක් එක්ක මෙතන s තියෙන ක්‍රියාපදයක් යන්නේ නේ once they get the top the top they feel comfortable ඔයාලා පහසුවක් දැනෙනවා feel වෙනවා දැනෙනවා comfortable because of the breeze දැනෙන සුළඟ නිසා
උලකක් තියෙනවා නේද? that is there එතන තියෙන to keep as a memory මතකයක් විදිහට තියාගන්න photos are taken කියන එකට ලියලා එන්න ඕන taken by the visitors ලා photos අර ගන්නවා මතකයක් විදිහට තියාගන්න